අරුණ ජයවර්ධන මහතාගේ නවතම සිනමා නිර්මාණය ෆිස්සු චිත්‍රපටයේ මුහුරත් තුළ සමගින් අපිත් එක්ක ඉන්නවා අපි හැමෝම ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනී වගීෂා සල්ගාතු. අක මේ චිත්‍රපටය ගැන අක්කට මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම මල්ලි හරිම සතුටුයි. ඉස්ලාම කියන්න ඕනේ මේ අරුණ අයියට ඒ වගේම අශෝක් අයියට සුබ පතනවා මේ වගේ ලස්සන චිත්‍රපටයක් කරන්න අත තිබ්බෙකටම. මොකද ලංකාවේ සිනමාවට මේක අලුත් අත්දැකීමක්. ඒ වගේම මිනිස්සු හරිම ආදරෙන් බලන්න හිතාගෙන ඉන්න වැඩක්. ඉතින් මම හිතනවා මේකේ ඉන්න කාස්ට් එක මේකේ ඉන්න හැම කෙනෙක්ම වගේ මිනිස්සු ආදරය කරන දැනට රංගන ශාස්ත්‍රයේ නියැලෙන්නේ තාම ජනප්‍රිය මට්ටමේ සහ දක්ෂ මට්ටමේ කට්ටිය තමයි ඉන්නේ. ඉතින් මම හිතනවා මේ චිත්‍රපටය පවුල් පිටින් ඇවිල්ලා හැමෝටම හරිම ආදරෙන් නරඹන්න පුළුවන්. නැවත වතාවක් hina වෙලා බඩ පුරවගෙන යන්න පුළුවන්. හරිම ලස්සන චිත්‍රපටයක් වෙයි කියලා. ඉතින් මමත් බලාගෙන ඉන්නවා ඉස්සරහට නුදුරේදීම මේ සිනමා පටය සිනමා හාල් වල දකින්න. අකම නිර්මාණ නිෂ්පාදකවරයා අපි හැමෝම ආදරය කරන ප්‍රවීණ නිෂ්පාදකවරයෙක් අශෝක් ජයකොඩි මහත්මයා. ඔහු ගැන අක්කට මොකද කියන්න තියෙන්නේ? අශෝක් අයියා කියන්නේ කලාවට හම්බෙච්ච ලොකු වටින සම්පතක්. ඉතින් මොකද ඒ වගේ ප්‍රොඩියුසර් කෙනෙක් මම හිතන්නේ මෑත කාලේ ඉන්නව සිනමාවට මෙච්චර ආදරය කරන ප්‍රොඩියුසර් කෙනෙක් අපි දකින්න හරි අඩුයි. ඉතින් අශෝක් අයියා කියන්නේ ඒ වගේ හරිම වටින කෙනෙක්. ඉතින් ඒ කෙනා මේ වගේ වැඩක් කරන්න අත තිබ්බකම අපි ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මේක හරි රිස්ක් එකක්. සෙමි ඇනිමේෂන් ෆිල්ම් එකක් කරනවා කියලා ලංකාවේ පළවෙනි වතාවට ඒක ගොඩක් රිස්ක් එකක්. මොකද මිනිසුන්ගෙන් ගොඩක් චෝදනා එල්ල වෙන්න පුළුවන් වැඩක් තමයි මේ වගේ වැඩක් කරනවා කියන. නමුත් ඒ හැමදේම එයා බාර ගන්නවා. ඒ හැමදේම මුණ දෙන සූදානම්ෙන් තමයි අශෝක් අයියා මේකට අත තියන්නේ. ඉතින් මං හිතන්නේ එයාගේ තීරණේ වැරදි නැහැ. සහ එයා ඔප්පු කරනවා මිනිස්සුන්ට මේ තීරණය හරියට කරනවා කියන එක. ඉතින් මං හරිම සතුටුයි අශෝක් අයියා වගේ කෙනෙක් අපේ ශාස්ත්‍රයට බිහි වෙච්ච එක ගැන. පුංචි තිරිය වැඩකට මොනවද? මේ දවස්වල මගේ චිත්‍රපට දෙකක රූපගත කිරීම අවසන් කරා. ඒ වගේම ටෙලිනාට්‍ය තුනක රූපගත කිරීම අවසන් කරලා තිනවා. ඉතින් හෙට අලුත් එකක් පටන් ගන්නවා. ඉතින් ඒත් එක්කම හරිම සතුටින් ලස්සනට කලාවත් එක්කත් නියැලිලා ඉන්නවා. බොහොම ස්තුතියි අපි සම්බන්ධ වෙනවා. Thank you so much.